वर्ष 2025 වර්ෂ 6 වන දිනට යෙදෙන ලෝක ගුරු දින සැමරුමට සමගාමීව වර්ෂ 7 වන දින හෙවත් අද දින මහින්තෝදය ගුරු අර්මන් වන්දනාවයි මේ. ඇත්තටම ඒ මාසේ ගුරු දිනේ කියලා අවුරුද්දේ එක දවසක් වෙන් කරලා අපි එකට සමරන්නේ අපි ඒක උත්සව තියන්නේ ඒ මාසේ. ඇත්තටම අක්කේ ඔය අහපු ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නම්. මේ ගුරුවරු කියන්නේ අපිට අපේ ජීවිත කාලෙට ඇති වෙන අවවාද අනුශාසනා දෙනයි. ඉතින් මේගොල්ලන්ට උපහාර දක්වන්න එක දවසක් මේ ලෝකේම වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ දිනේ තමයි ඊයේ ලෝක ගුරු දිනේ නමින් 6 වෙනි සැමරුවේ. ඉතින් මහින්දෝදය අපි අදදී එසේම නැත්නම් වර්ෂ 7 වන දින තමයි මේ ගුරුවරුන්ට උපහාර දක්වන්න සූදානම්ව සිටින්නේ. එසේනම් අක්කේ ඊළඟට අපිට තියෙන්නේ මෙම ගුරු අභිවන්දනාවල ආරම්භයේ ප්‍රථම පංචශීලය සමාදන් වීමටයි. ඔව් මාළි අප සියලු දෙනාම තීසරණ සහිත පංචශීලයේ පිළිවීමට විද්‍යාලයේ ආචාර්ය නම කියන අවසරයි පූජ්‍ය සර්වනාගම යටපත් වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि तृतीयं पि धम्मं शरणं गच्छामि
කතරක් ඉති මෙතරණ දෙන්නේ මට නුවණ අසන් දෙවිය හිතේව සුබ කන Thank you.
අවසරයි කරුණාකර ස්වාමීන් වහන්සේගෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා දෙපළගෙන් ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර සොයුරි සොයුරියනි ඔබ සියලු දෙනාගෙන්ද ගුරුවරුන් උදෙසා වෙන්වුණු ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 5 වෙනිදා තමයි සමරන්නේ. ඒ වුණාට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දිනය සමරන්නේ ඔක්තෝබර් 6 වෙනිදා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ ගුරු සේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරම්භ කළ තියෙන්නේ 1994 වර්ෂයේ ඔක්තෝබර් 6 වෙනිදා වීම. ඉතින් එතොබස නිමිති කර ගනිමින් මෙම වසරේ මහින්දෝදීය ගුරු අභිවන්දනාවයි මෙලෙස සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ. ඉතින් ඒ සඳහා අප පාසලේ ආචාර්ය ගරුතර ස්වාමින් වහන්සේ නම කියන්න අවසරයි පූජ්‍ය පඬිත බබලාගම රතනපාල ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම දහසකුත් අභියෝග මැද පෙර වීරිය සිද්ධි රැඳී නොසැලෙන අභීත ගුරු පෞරුෂය නීතිඥ ලයනල් ජයතිලක ගරු විදුහල්පතිතුමනි ඔබතුමන් හට ඇති වූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකි වුවද ඔබතුමන් සිහිපත් කර සිටින අතරම ඔබතුමන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය OWPNK ඕවිටිපාන ආදරණීය ගුරු මෑණියන්ද අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ඉන්දික තිලකරත්න ගුරු පියාණන්ද විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පති ජනක වික්‍රමසූරිය ගුරු පියාණන්ද මෙම අවස්ථාව සඳහා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම පාසලේ සියලුම ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු මෑණිවරුන් හා පියවරුන් සියලු දෙනාමත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාමත් ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාව සඳහා පිළිගනු ලබන අතරම පාසලේ සහෝදර සොයුරි සොයුරියනි ඔබ සියලු දෙනාමත් පිළිගනු ලබනවා. Thank you.
අර්ථවත් කරන්නට වදන් පෙළක් ඔබට කියන්නටයි මට ආරාධනා කළේ. ඉතින් මේ දිනය අපිට ලැබිලා තියෙන්නේ ජාත්‍යන්තර සමුළුවකදී. ජාත්‍යන්තර ගුරු සමුළුවකදී තමයි මේක ලැබිලා තියෙන්නේ. ඒකට අපේ රට නියෝජනය කරලා 1990 දී මෙහි ගියේ ඔයාලගේ පළාතෙම කෙනෙක් තමයි ගියේ. MP මෙන්ඩිස් කියලා කෙනෙක් තමයි කුරුණෑගලින් අපේ රට නියෝජනය කරන ලෝක ගුරු සම්මේලනයේ සහභාගී වුණේ. එතනදී එයා කිව්වා අපිට ගුරු දිනයක් ඕනේ කියලා. ඒකට අකමැති වුණු බොහෝමයක් අය හිටියා. ඒ අපේ රටේ අයට පොඩි මේ දක්ෂතාවයක් තියෙනවා ඕනෑම කෙනෙක් නම්මවා ගැනීම. සිංහල ජාතියේ උරුමය එතනදිත් එයා පෙන්නලා මුළු ලෝකයේම අවධානය ගුරු දිනයක් කරන තැනට යොමු කරගත්තේ එතුමා. එතුමාත් අපි මේ මොහොතේදී මතක් කරමු. ඉතින් මේ ගුරුවරු ගැන කතා කරද්දී අපි උපතේ සිට මරණය තෙක්ම ඉගෙන ගන්නවා. එහෙදි හම්බෙන ගුරුවරු මෙන්න මෙයා තමයි මගේ හොඳම ගුරුවරයා, මෙයා තමයි ගුරුවරයා කියලා අපිට මේකෙන් හඳුනා ගන්න බැරි වෙයි. අපි ජීවිතයේ අවසාන භාගයේදී හැරිලා බලනකොට අපිට හම්බ වුණ ගුරුවරු අපිට ගණන් කරන්නවත් බැරි වෙයි.
गज कुंगुमल पाद करना सकेंगे दीनार रजनीला Get
Everybody knows I get off the train. Niggas make moves. I'm like Inception. I know what your brains don't speak. I don't play no games, so don't get confused. No, cause you will lose. Yeah. Now, pump it up, make it up like a Tonka truck. Yeah. If you go hard, you gotta get on the floor. If you're a party freak, then step on the floor. If you're an animal, then tear up the floor. You sweat on the floor, yeah, we work on the floor. Don't stop, keep it moving, put your drinks up. Your body and drop it on the
මගුල් මඩුවකට බඳු වනාන්තරේ සෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සුඳුර වනරජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නේ අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නාසේය.
tobi raja kama na palakane ma kumari devya malige ma kumari devya malige Raja kama na palakane ma kumari devya malige ma kumari devya malige devya malige devya malige malige මට බැරිය ඉතින් බලා ඉන්න ගඟට පනිමි අම්මෝ මම ගඟට පනිමි අම්මෝ ඒ හිටපල්ලා නොගොහින් ඒ හිටපල්ලා නොගොහින් මට බැරිය ඉතින් බලා ඉන්න ගඟට පනිමි අම්මෝ මම ගඟට පනිමි අම්මෝ හිටපල්ලා නොගොහින් හිටපල්ලා
හිටපල්ලා නොගොහින් ගඟට බෑපුවොත් කිඹුලා කාවේ ගඟට බෑපුවොත් කිඹුලා කාවේ කිඹුලා කතත් මම මැරෙතත් ගඟට පනිමි අම්මෝ මම ගඟට පනිමි අම්මෝ හිටපල්ලා නොගොහින් හිටපල්ලා නොගොහින් මට බැරිය ඉතින් බලා ඉන්න ගඟට පනිමි අම්මෝ මම ගඟට පනිමි අම්මෝ හිටපල්ලා නොගොහින් හිටපල්ලා නොගොහින් මට බැරිය ඉතින් බලා ඉන්න ගඟට පනිමි අම්මෝ මම ගඟට පනිමි අම්මෝ ඔහෙ යන පන මෙහෙ ඵලයන් අම්මෝ දුස්තය ගඟ ගැඹුරුය බොරු දොඩ මින පිය මගේ තෙර ළඟ මගේ තොරකම් කරගෙන යන්නේ කිමද දැන් කරගෙන යන්නේ කිමද දැන් දුස්තය ගඟ ගැඹුරුය බොරු දොඩ මින පිය මගේ තෙර ළඟ මගේ තොරකම් කරගෙන යන්නේ කිමද දැන් කරගෙන යන්නේ කිමද දැන් බියරුද අඟුටු පිටිය මෙලඟ මගේ කඩමි ඉලය දැන් මෙතනම කඩමි ඉලය දැන් මෙතනම කඩමි ඉලය දැන් බියරුද අඟුටු පිටිය මෙලඟ මගේ කඩමි ඉලය දැන් මෙතනම කඩමි ඉලය දැන් මෙතනම කඩමි ඉලය දැන්
කොතනේ උනේ කොනේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතම වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ කඩට මන් මිහිරු ජීවිතය ඇඳලා රන් කොතලේ උමේ කුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ කඩට මන් මිහිරු ජීවිතය ඇඳලා රන් කොතලේ උමේ කුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා Alpo kunen dia na
දයාවෙනි නමදිමු ගුරු මපුන් සහ ගුරු පියාණනි පිහිකල මවුට පාසු අම්මා ඔබය අපපත්චිට දෙපැණි පියතුම ඔබය අපේ පතනෙමි මේ ලෙස ඇතම කරන්න අපේ කිසියම් දුකක් නොම දේවා මෙතුන් කපේ අමනාපයක් නැත කිසි දවසක පෙන්නා වරදක් දුටුව තැන නිසිනානු හොඳ මිනිහෙක් කරන්නට විය ගන්නා මතු සසරේදී ගුරු මව්පියෝ බුදු වෙන්නා ඕවාද සිම්ප දානේන සික්ඛාපේති මමංගරු සංගාර වේන චිත්තේන අහං වන්දාමි තංගරු ඕවාසිප්පි මෙන මාහික්මවන පේමෙන ඇදුරු හත බැතියෙන වඳිමි ගරු සිත පෙරටු කොටගෙන ගුරු අතිවන්දනාව සඳහා ගුරු අපගේ ආචාර්යවරුන්ට පිළිතුරු ස්තුතියි.
මේ මහින්තෝදේ ජාතික පාසලේ ගුරු අභිවන්දනාවලට මෙලෙස එක්ව විජයතුමව අපේ ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. දෙරට සුබදේශනක් වේවා. මේ අවස්ථාවේ මේ උත්සව සභාවේ පාඩි විසිට විද්‍යාලයේ විද්‍යාර්ථීනිය නියෝජිතතුමන්ලා සියලු දෙනාට ආදරණීය ගුරු සොයුරියන් ආදරෙන් දෝදරවගේ අවසරයි. ද්වීපතේ අද දවසේ මේ වැඩසටහනට සහභාගී වෙන්නට මොහොත නිසා ආවේ අසනීප තත්ත්වයේ ඉන්න නිසා කෙසේ නමුත් වැඩසටහන ගැන මම වීඩියෝ එකට කීප අවස්ථාවක් දැක්කා. ඔබට බොහොම ආදරෙන් සිහිපත් කරනවා, ඔබ අගය කරනවා. ලෝක ගුරු දිනය වෙනුවෙන් ඔබ සංවිධානාත්මක යම් වැඩ පිළිලක් ඉදිරි කිරීම සම්බන්ධව විශේෂයෙන්ම මතක් කරනවා. මම දැනනකොට ඔය දරුවෝ ගණනාවක් මේ අත ඇවිදෙවිද හිටියේ. ඒක නම් එච්චර හොඳමදී අපි උත්සව සභාවක් තිබුණාම මේ උත්සව සභාව අවසන් වෙනකම්ම වාඩි වී සිටින්නට පුරුදු වෙන්නට ඕන. විශේෂම දේ තමයි ද්වේපුතේ අපි අද මේ දෙපයි නැගී සිටගෙන ඉන්නවා නම් ඒ ඉන්නේ අපි ආදරණීය ගුරුවරු නිසා. මම කුඩා ඉස්කෝලේ මුලින් ඉගෙන ගත්තේ අමන්න පහුත් ආධුනික විද්‍යාලයේ ගුරුවරු 5 දෙනෙක් ප්‍රින්සිපල්ලා එක්කෙනයි. 6 දෙනෙක් තමයි ගුරුවරු හිටියේ. ඒකෙන් එක්කෙනෙක් තමයි අපේ ජනක සර්ගේ තාත්තා. එයා තමයි නියෝජ්‍ය විභාගපති හිටියේ. අපිට ඕන තරම් ගහලා ඉන්න ජනක සර්ටයි මට අපි දෙන්න දෙපැත්ත තියාගෙන ගණන් හදනකොට දෙන්නටම ගණන් වර්ධිනවා. වර්ධිනකොට එක පැත්තකින් මට ගහලි වෙట్లా මගේ ගාන හරියනකොට ජනක සර්ට වැරදිලා. ඒක අපි දෙන්නට ඕන තරම් ගහලා ඇති. අපි දෙන්න හොඳට කුටි කාලා ඔක්කොම ඉවරලා ගණන් හදලා ආයෙත් පැනලා රේදා මෙතන අපි දෙන්න සෙල්ලම් කරේ. ඕක තමයි අපි දෙන්නගේ ජීවිතය උනේ. හැබැයි හරි සුන්දර ළමා ලෝකයක් වගේම හොඳ ගුරුහරුකම් ලැබුණා. එතනින් පස්සේ මම බිංගිරියේ මධ්‍ය මහා විද්‍යාලය ඉගෙන ගත්තේ. ජනක සර්කුලිය අපේ ඒ ජාතික පාසලට ගියා. අපි ආයේ නැවත රාජකාරී ජීවිතේ හම්බුනේ මෙහෙම. හැබැයි එදා වෙදා ගානකේ අපිට අපි ආපු ගමනේ අපිව නගා හිටපු ගුරුවරු විශේෂයෙන් වැදගත්. ආදරණීය දේපුතේ මේ දැන් අද උදේ වෙච්ච සිදුවීමක් හින්ද මට හිතුණා මම මේක කියන්න ඕනේ. මම කිව්වත් ගුරු දිනේට එන්නේ නැහැ කියලා. ඒ මොකද ළමා දිනේ අවසන් වුණාට පස්සේ ඇතිවෙච්ච සිද්ධියක් නිසා මට හිතුණා ගුරු දිනේ ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ මම සහභාගී වෙන්න ඕනේ නැහැ කියලා මට හිතුණා. හැබැයි ඒ නිසා නෙවෙයි මම අද ආවේ නැත්තේ. මට සමීප නැති වුණා. ඇත්තට මේ සිදුවීම් දෙක එකට සිදු වුණු නිසා වැරදි වැටහීමක් ඇති වෙන එක හොඳ මත නිසායි මම ගොඩක් වෙලාවට පුතත් එක්කගෙනම මේක කියන්නේ. ඒ සිදුවීම් දාමේ ඇතුලේ මම නිතරම කියන්නේ රුතේ දුවේ ඔයාලගේ ජීවණුව තමයි අපි පතන්නේ. ගුරුවරයෙක් විදිහට ඒකමයි. බෙන්ගිරිය මධ්‍ය විද්‍යාලයේ හිටපු ගුරුවරු මට ගණනක් කියන්න බෑ. මේ නම් කියන්න පුළුවන් මතකයක් තියෙනවා. මෙච්චරයි කියලා කියන්න බෑ. අපිට හම්බුන හැම ගුරුවරයෙක්ම හරිම ආදරණීයයි, හරිම නිහතමානී. මට ජීවිතේ එක අත්දැකීමක් තියෙනවා. මම ඒක කියන්නම්. මම ඒක කියන්නේ මේ ගුරුවරු ගැන වෛරය හිතන ළමයිට කියන්නේ. මගේ රසායන විද්‍යා ගුරුතුමා MP සරලපාල කියලා සර් කෙනෙක්. මගේ අම්මයි තාත්තයි මැරුණාම මාව තියාගත්තේ ඒ ගෙදර. ඒ ඉන්න අතරේ එක දවසක් මම උසස් පෙළ නැටුම් මේ උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්න ගමන් සර්ටත් නොකියා එක දවසක් ගියා මේ මගුල් දෙර ගහන්න ගියා සර්ට හොරෙන්. ඒ සර්ට කියන්නේ මෙතන හොරෙන් කියන්නේ මේක කියලා කියන්න බැරුණා. නැටුම් සර් එන්න කිව්වා. එහෙමම ගියා. මට මකට හැටියට ඉස්කෝලේට ඇතුල් වෙලා අපහු විද්‍යාගාරයට යන්න හම්බුන්නේ නැහැ. විද්‍යාගාරේ දොර ගාගෙන වැදුනාට හෝස් පවරේ හෝස් කඩේකින් වැදුනා පොන්දහනා 10ක් 15ක් එක දිගට ගහගෙන ගියා. හිතා ගන්න මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මං එහෙම මොළුව පාත් කරා මුකුත් කරේ නෑ කියන්න දෙයක් නෑ. ඒකල ගිහිල්ලා අර විද්‍යාගාරේ ලොකු මේසෙක කොන්ද තියාගත්තා. ඒ තියාගත්තට පස්සේ මොකවත්ම කරේ නෑ. මට මතක හැටියට සර් වතුර කෝප්පයක් අරගෙන මේ සිදුවීම වෙන්නේ 11ට 10ට විතර අවශ්‍ය එකමාර වෙනකම්ම බෑ. එකමාර වෙනකම් බෑන බඳින ගමන් මට කිව්වා ඔගේ හවල් එක ආද කියලා බෑන්නා. ඔගේ ජීවිතේ කවදා හරි කාලකන්ණි කරනවා මෙහෙමයි කියලා මට ඕන තරම් බෑන්නා. හැබැයි ඒකේ ඇත්තටම මට කවදාවත් දුක්ඛක්වත් තරහක් ආවා. අච්චර ගහලා පොඩිවත් තරහක් ආවේ මට හිතුනේම මට වැරදුනා කියනවා. මම වැරදි දෙයක් කරා කියලා විතරයි හිතුනේ. අන්නේ හිත තමයි අද අපි මේ තැන් වල ඉන්නේ. ඒ වගේම මට තව මගේ සර් කෙනෙක් හිටියා පියෝ සර් ගන්නනකොට මගේ හරියට කුරුළු ගෑවෙන කතියක්. එක දවසක් පිටු 40ක පොතක් දීලා සම්පූර්ණ පිටු 40න් පොත කුරුළු ගාලා ඉවරනාට පස්සේ සර්ගෙම සම්ලි හරියට දානකම ආ ජීවිතේ කවදාකවත් අපිට වැඩ කරලා හොගෙන්නේ. මේ තමයි අපිට හිතපු ගුරුවරු. කොරියාව හදන්නේ කොරියාව කියන නාට්‍ය ගොඩනගන්නේ දෙවි නාට්‍ය කලාව.
කොරියාව හදාගෙන යන ටෙලිනාට්‍ය කලාවේ කොරියාවේ අපි ඉස්සර ගම්වල ගහ ගන්න කරලා තියෙන ඔක කොරියාව වගේ. ඒ තරම් අසිරිත විදිහට හැසිරෙන්නේ. කොරියාව නිර්මාණය කරන්නේ කොරියන් නාට්‍ය කලාව. අධ්‍යක්ෂක චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට මුළු කොරියාවම සිතුවිලි වෙනස් කරනවා. මුළු කොරියාවම හැසිරීම වෙනස් කරනවා. ඒ වෙනුවට තමයි හදපු එක අපිට දකිනවා චංගුමී කතාව. අපිට තියෙන්නේ හෝ සුජාත තියෙන්නේ මට මතක නැහැ ඒක දෙකේ සුජාත තියෙන්නේ වෙනකොට මගේ මතකේ තියෙන්නේ. ඒ චංගුමීට මොන තරම් දඩුවම් කරනවද ගුරුවරයා? චංගුමීට මොන තරම් නොසලකා හරිනවද ගුරුවරයා? චංගුමීට මොන තරම් දඬ නියම කරනවද කරන වරදට දඬුවම් කරනවා. චංගුමීට දෙවි හොදන්න දෙනවා. හැබැයි ගුරුවරයෙක් යටිහිතේ තියනවා දෙයක් කවදා හරි රාජ සභාවේ රාජ වෛද්‍යවරයෙක් වගේ මත් කරනවා කියලා. ඒක හිතේ තියාගෙන කරන්නේ. ගුරුවරයාගේ අරමුණ ලෝකෙට පෙන්වන්නේ ඒක හිතයට තියෙනවා. ඒ නිසා ගුරු දිනේදී මතක් කරන්නේ මේ ගුරුවරු දඬුවම් කරයි. මට තියෙන චෝදනාව තමයි මේ නානා විදාකාර ඉතින් මගට යන්නේ නැත්නම් මග නොමග තේරෙන්නේ නැත්නම් මගේ වගකීම මග නොමග කියලා දෙන එක. මම ආචාර්ය මණ්ඩලයටත් එහෙමයි ගුරු මණ්ඩලයට මේ අපේ දරුවන්ටත් එහෙමයි දෙමාපියන්ටත් එහෙමයි. ඒ නිසා ද්වේපති අද දවසේ මම මතක් කරන්නේ මහා දේවල් කියන්නේ සුබපතනවා. මම පණිවිඩය කියන්න ඕනේ ලස්සන නිර්මාණ තිබුණා මට දැසින් බලා ගන්න බැරි වුණා. නමුත් මගේ ආචාර්ය මණ්ඩලය මෙතන රැඳී සිටින උඹට ගෞරව කළා. ඒක හදවතේ තියාගන්නට ඕනේ. එතකොට අද දවසේ ගුරු දිනයේ වෙනුවෙන් කරන වැඩසටහන වෙනුවෙන් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අමාරුවෙන් වුණත් අසනීපතාවයේ මේ ඉදිපිටින් මෙහෙම හිටියට ශරීර කෝඩේ අසනීප. මෙහෙම ඉන්න අමාරු. ඒ තත්ත්වේ මට වුණත් මට ඇත්තටම නිතරම නියෝජ්‍ය විද්‍යාපතිනිය දැම්ම ඉතික සර් අපේ අධ්‍යාපන සම්බන්ධ කරනවා දැම්ම ජනක සර් මාත් එක්ක කතා කරා සෑහෙනකම අපේ කවුද අරුණ සර් මට දැම්ම මෙසේජස් අපේ ඒකනායක ටීචර් දැම්ම අපේ චැම්පියන්ව දැම්ම එහෙම දාලා මට අපේ සම්පත් මල්ලි නිතරම දැම්ම අන්තිමට මම එක යන්නේ කියලා දැම්ම තව කන්නෑම විදිහට මට දාලා දුන්නා ආකාරකමට දැක්කමට මේ බැරි නිසා මම ආවේ නැත්තේ කෙසේ නම් අද දවසේ සුපපතනා ද්වේ ගුරු දිනේ වෙනුවෙන් ඔබ කරන පෙරහැර වෙනුවෙන් සුදුවන්ත වෙන්නේ හැමෝටම සුබ දිනයක් වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි උත්සව සභාවේ ආරාධනා කිරීම ගැන ස්තුතිකරන සාකරමින් මානියා දෙනවා ඔබ සැමට සුබ දවසක් වේවා.